මේක ඩිජිටල් මාර්කට් එක. මේ තෙල් මිල කියන්නේ තනිකර මාර්කට් එකක්. නිකන් කොළඹ කොටස් වෙළඳ පොළ වගේ මාර්කට් එකක් තමයි මේ තෙල් මිල කියන්නේ. ඉතින් මේ මාර්කට් එකෙන් සිදුවෙන සියලුම ගනුදෙනු වලින් 60ත් 70ත් අතර ප්‍රමාණයක් බොට්ස්ලා තමයි මේක මේ ගනුදෙනු සිදු කරන්නේ. මේගොල්ලෝ මේ බොට්ස්ලා ලෝකෙ දිහා දකින්නේ API ෆීඩ් හරහා. ඉතින් ප්‍රධානම නිවුස් ෆීඩ් වලින් කෙලින්ම මේ ටේඩිම් මේ ඇල්ගොරිතම් වලට API එකක් කනෙක්ට් වෙලා API එකක් කරහා හાર્ඩ්වයර් කරලා තියෙනවා. එහෙම නැත්නම් කෙලින්ම නිවුස් එක කාපු ගම. උදාහරණයක් විදිහට ගත්තොත් මේ දවස්වල වෙන මැද පෙරදිග ප්‍රශ්නයක්. මේ ප්‍රවෘත්තිය කියවලා ඒගොල්ලෝ ප්‍රවෘත්තිය තේරුම් අරගෙන ඊට අදාළ වෙන ආකාරයකට මේගොල්ලෝ ඒ ට්‍රේඩර්ස් කන්ටැක්ට් කරනවා. නිවුස් එකකින් නිවුස් එක දීලා ලෝකේ තියෙන තෙල් කිසිම විදිහක තෙල් නිදියක තෙල් බිඳුවක් එහාටයි මෙහාටයි කරන්න යන්නත් කලින් ලෝකේ තෙල් මිල ඇත්තටම එහාටයි මෙහාටයි ගිහලා ඉවරයි. ඉතින් මම කියන්නේ මේ තෙල් මිල ඉහළ යන්නේ කොහොමද සහ තෙල් මිල පහළ යන්නේ කොහොමද කියලා. ඉතින් මේ තෙල් මිල ඉහළ යාම සහ තෙල් මිල පහළ යාම කියන සිද්ධි දෙකම සිදු වෙන්නේ ලිමිට් ඕඩර් බුක් කියලා එකක් ඇතුලේ. සෙලර්ස්ලයි බයස්ලයි එහෙම නැත්නම් තෙල් විකුණන්න ඕන කට්ටිය සහ තෙල් ගන්න ඉන්න කට්ටිය ඉන්න ලොකු ලිස්ට් එකකට තමයි මේ ලිමිට් ඕඩර් බුක් කියන්නේ. ඉතින් දැන් ඒ ලිමිට් ඕඩර් බුක් එක හරහා මිල පහළ සහ ඉහළ යාම සිදු වෙන්නේ මෙහෙම. ඉස්සෙල්ලා මම කියන්න මිල කොහොමද ඉහළට යන්නේ කියලා. AI බොට්ලා මේ ප්‍රවෘත්තිය කියවලා මැතමැටිකල් ට්‍රෙස්කෝ එකක් හදලා. ඒ කියන්නේ යම්කිසි ප්‍රයිස් එකක් ඒගොල්ලන්ගේ වේරියබල් එකට ඒගොල්ලෝ ඇඩ් කරගන්නවා. මාරි මේ ට්‍රෙස්කෝ එක පල්ලයට මාවොත් ඒගොල්ලෝ ඒ බොට් ෂණිකයෙන්ම මාකට් බයි ඕඩර් ස්වීප් කියන එකක් පටන් ගන්නවා. ඉතින් මේ මාකට් බයි ඕඩර් ස්වීප් කියලා කියන්නේ සිස්ටම් එකේ තියෙන. ඒ කියන්නේ මේ සිස්ටම් එකේ තියෙන කියන්නේ මම කලින් කිව්වා වගේ ලිමිට් ඕඩර් බුක් එකේ තියෙන සෙලර්ස් ලගෙන් ගන්න පුළුවන් අඩුම චීප්. කියන්නේ ලාභෙටම ගන්න තියෙන තෙල් ටික ඔක්කොමටම බයි ඕඩර්ස් දාන. ලාභම කොන්ට්‍රැක්ට් ඔක්කොම ටික තප්පරයෙන් මේගොල්ලෝ මිලදී ගන්න. ඊට පස්සේ ලාභෙට විකුණන්න තියෙන ඔයිල් ටික මැගුලා ගියාට පස්සේ ඉතුරු වෙන්නේ ගණන් වැඩි වෙච්ච ගණන් වැඩි වෙලා තියෙන ඕඩර්ස් ටික විතරයි. ඉතින් ඒක හින්දා ලෝකේ ගෝල්ඩ් තෙල් මිල ශනිකව වැඩි වෙනවා. මොකද ලාභෙට තියෙන තෙල් මිල වෙනදී හින්දා වැඩිපුර තෙල් වලට ලාභෙට තෙල් මිලදී ගන්න කවුරුත් මිලදී ගන්න විදියක් නැහැ නේද? දැන් මිලදී ගන්න දාලා තියෙන බිට්ස් ඔක්කොම ටික සෙලර්ස්ලා අරන්න තියෙන්නේ. ඉතින් ඉතුරු ටික දැන් යම්කිසි පුද්ගලයාට ඔයිල් මිලදී ගන්න අවශ්‍ය නම් ඔහුට අනිවාර්යයෙන්ම මේ වැඩිපුරට තියෙන ඉහළින් තියෙන ඔයිල් මිලදී ගන්න වෙනවා. ඒ කියන්නේ ලොකු ප්‍රයිස් එකක් දීලා ඔයිල් මිලදී ගන්න වෙනවා. ඒතකොට ඒ ලොකු ප්‍රයිස් එකක් දීලා ඔයිල් මිලදී ගද්දි නිකම්ම ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වෙනවා. හරි ඒ වගේම මිල කොහොමද පල්ලෙහාට යන්නේ? තෙල් මිල පල්ලෙහාට යන්නේ කොහොමද කියලා තමයි දැන් මම කියන්නේ. ඒක අනිත් පැත්ත. දැන් මාකට් එක කඩා වැටෙන්නේ තෙල් ඇත්තටම වැඩිපුර දිනින්ද නෙමෙයි. අර කාල තෙල් අඩුවෙන් තිබ්බා කියලා මාකට් එක කඩා වැටෙන්නේ නැහැ. තෙල් වැඩිපුර තිබ්බා කියලා මාකට් එක කඩා වැටෙන්නේ නැහැ. ඒක ඇත්තටම ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ AI බොට් අර නිවුස් වලට රෙස්පොන්ඩ් කරන ආකාරය අනුව තමයි. උදාහරණයක් විදිහට ගත්තට පස්සේ මාකට් එකේ අර කලින් වගේ නිවුස් එකක් ආවට පස්සේ කියන්නේ මාකට් එකේ මිල ඉහළ පහළ ඉතාමත් ශීඝ්‍රයෙන් ගමන් කරපුවාම කරොත් තමන්ගේ සල්ලි කියන්නේ මෙතන ඉන්වෙස්ට් කරලා තියෙන මුදල කැපිටල් එක බේර ගන්න මේ බොට්ස්ලා ශනිකව කෙලින්ම ඒගොල්ලෝ දාලා තියෙන බයි ඕඩර්ස් ටික ඕඩර් බුක් එකෙන් කෙලින්ම කැන්සල් කරලා දානවා. එතකොට ඩිලීට් කරපුවාම මේ ඕඩර්ස් ටික එතකොට සෙලර් කෙනෙක්ට විකුණන්න කවුරුත් නැති වෙන ඒ අවස්ථාවේ සෙලර්ට අනිවාර්යෙන් ඒ ඔයිල් එක විකුණන්න අවශ්‍ය නම් සාමාන්‍ය ප්‍රයිස් එකට වඩා අඩු මුදලකට ඒක විකුණන්න වෙනවා. මොකද කිව්වොත් මොකද අර සාමාන්‍ය ප්‍රයිස් එකේ තියෙන ඕඩර්ස් ටික ඔක්කොම ඩිලීට් කරා මේ මාකට් එකේ තියෙන එහෙම නැත්නම් ලෝකේ තියෙන එක එක ප්‍රශ්න හින්දා. ඉතින් ඉතුරු වෙලා එන යනුම් කරු හොයාගන්න විකුණන කෙනාට අනිවාර්යෙන්ම සාමාන්‍ය වලට ගොඩක් මිල අඩු කරලා තමයි විකුණන්නේ. ඉතින් එහෙම අඩු කරලා විකුණපු ගම ඒකෙන්ලා ඕඩර් එක මැච් වුණ ගමන් ලෝක වෙළඳ පොලේ තෙල් මිල පල්ලෙහාට වැටෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඇත්තටම ගියොත් වැඩ කරන්නේ. ඒ කියන්නේ තෙල් මිල ඉහළ යන්නේ සහ පහළ යන්නේ. ඇල්ගොරිතම් එකකින් සිදුවෙන දෙයක්. ඉතින් මීට වඩා ගොඩාක් සංකීර්ණයි මේ ක්‍රියාදාමය. මං කලින් කිව්ව පොඩි ඔයගලන්ට අදහසක් ගන්න බමනේ මම මේ වීඩියෝ එක ඇත්තටම හැදුවේ. කොහොමද මේක වෙන්නේ කියලා. ගොඩක් දුරට මේක බොට්ස්ලා එහෙම නැත්නම් AI ලගින් තමයි මේක. ඉතින් අවසාන වශයෙන් ගත්තට පස්සේ දැන් තෙල් වෙළඳ පොළ ගත්තට පස්සේ ඔයිල් මාකට් එකේ කිසිවක් සැපයීමටත් ඉල්ලුමටත් වඩා මේ ඇල්ගොරිතම් එක දැන් අද බලවත් වෙලා ඉන්නේ. මොකද ඇල්ගොරිතම් තමයි දැන් ගොඩාක් බලවත් වෙලා තියෙන්නේ මේ ඔයිල් මාකට් එක තුල. දැන් මේ විශේෂයෙන් ගත්තට පස්සේ මම මේ කියන්නේ එක බොට් සිස්ටම් එකක් ගැන. සාමාන්‍ය WTI බැරල් එකක් එහෙම නැත්නම් crude oil එක තමයි ප්‍රධාන වශයෙන්. මේ වගේම ෂැන්ග්‍රායි වලින් චීනෙත් තියෙන මෙන්න මේ වගේම සිස්ටම් එකක්.
ඉති මේවලින් තම ලෝක වෙනත පළ තෙල්මිල තිරණය කරන්න තිම ඔගලන්ට අදම උත්සා කරේ සාමන් පුද්ගලෙකුණ තෙරුම් ගටට මේ කොහොමද මේ තෙල් මිල ඉහලයන් සහ පහලයම කොහොමද සරලම යන්න කියල පොඩි දෙයක් අදාගත් දෙනක තමයි ඔකුල්ලෝ මෙච්‍ර වෙලා පැදිසියනම් වීඩියෝ එකට තින් ගොඩක් ස්තුති